සර් මෛත්‍රී කරන්න අමාරු නේ. උනාට අමාරුවෙන් හරි කරමුනේ. හරිද? හරි ෂෝක් දෙයක් මෛත්‍රී කරන්න. හරිද? මෛත්‍රී කරන්නේ මනුස්සානම් පියෝ හොති මිනිසුන් වාට ප්‍රිය කරනවා. මිනිස්සු ප්‍රිය කරනවා මෛත්‍රී කරන මනුස්සයාගේ පස්සේ මිනිස්සු එනවා. ඒක ස්වභාවය. හරිද? මෛත්‍රී කරන මනුස්සයාගේ පස්සේ මිනිස්සු එනවා. අනේ යා දැක්කස් විරියාවන්තයි. මේ මනුස්සයාගේ හිතේ තරහක් නැහැ, වෛරයක් නැහැ. ඔය දකිති මනුස්සෝනේ කිරණ වගේ යනවා. ඊර්ෂ්‍යාකාර මනුස්සෝ දිහා මූණෙන් බලද්දි පේනවලම. මූණෙන් බලද්දි අපෝ මේ අහගෙන එන ඊර්ෂ්‍යාව පේන්නේ නැද්ද? එහෙම පේනවා. අනේ මනුස්සෝ අප්‍රියයි. සම්මිත්සිත වඩන්න හැම මනුස්සයෙක් විතර නෙවෙයි අමනුෂ්‍යොත් ප්‍රියයි. එතකොට ඒක හුරු වෙන්නේ. අර කියන්නේ මූසල වෙන්න එපා. වෛර කර කර. එතන හරි මූසලයි වගේ මනුස්සෝ දැක්කමත් එපා. එහෙම නොවි ලස්සන මිනිස්සු එක්ක. අන්න එහෙම ලස්සන මිනිස්සු වෙන්නේ නිකන් ක්‍රීම් උලලාම නෙමෙයි. ක්‍රීම් ඉලුවටම ලස්සන නෙවෙයි. දැන් ක්‍රීම් උලලා සුදු වෙලා ඉන්නවා. දැක්කම තේරෙනවා පෝ මේ අක කොච්චර මූණ සුදර තිබ්බත වැඩක් නැහැ. පේන හිතේ හොඳ නැහැ. හිත හොඳ නැහැ. එහෙම පේන.